අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කාලගුණය ගැන විතරක්ම නෙවෙයි. එල්නිනෝ වගේ තත්ත්වයක් අපේ මුදල් පසුම්බියට බලපාන්නේ කොහොමද කියලා. ඇත්තටම සමහර වෙනස්කම් දැනටමත් අපට දැනෙනවා. වැස්ස අඩු වෙලා, උෂ්ණත්වය වැඩි වෙලා, එළවලු පළතුරු වගේ සමහර ආහාර ද්‍රව්‍යවල මිල දැනටමත් ටිකක් වැඩි වෙලා තියෙනවා. ඉස්සරහට මේ තත්ත්වය තවත් බරපතල වෙන්න පුළුවන්. හැබැයි එහෙම කියලා මේකට කලබල වෙලා හරියන්නේ නැහැ. ඒ නිසාම තමයි අපි කල්පනා කරේ මෙවැනි තත්වයකදී ඔබ කොහොමද සූදානම් වෙන්න ඕනි කියලා මේ වීඩියෝ යට ගෙනෙන්න. ඉතින් අපේ channel එක දැනටමත් ඔබ subscribe කරලා නැත්නම් subscribe කරන්න. මේ වීඩියෝවත් එක්කලා රැඳී සිටින්න. හොඳ ෆයිනෑන්ස් මැනේජ්මන්ට් එකක් කියලා කියන්නේ ප්‍රශ්නයක් ආවට පස්සේ ඒක විසඳන එකම විතරක් නෙවෙයි. අපට එන්න තියෙන ප්‍රශ්න කලින් හඳුනාගෙන ඒ සඳහා කලින්ම සූදානම් වෙන එකත් හොඳ ෆයිනෑන්ස් මැනේජ්මන්ට් එකක හොඳ ලක්ෂණයක්. එල්ලිනෝ අපේ මුදල් පසුම්බියට බලපාන්නේ කොහොමද? සමහර අය කියන්න පුළුවන් අපි ගොවියෝ නෙවෙයි අපට කොහොමද මේ එල්ලිනෝ බලපෑම එන්නේ කියලා. මේක ගොවියගේ ප්‍රශ්නයක් විතරක් නෙවෙයි. වැස්ස අඩු වුණාම ඍජුවම වගාවට බලපානවා. අස්වැන්න මාකට් එකට එන එක අඩු වෙනවා. ආහාරවල සැපයුම අඩු වෙනවා. නමුත් ඉල්ලුම එහෙම් පිටින්ම තිබ්බොත් අනිවාර්යයෙන්ම මිල ඉහළ යනවා. මේ විදිහට තමයි මේක අපේ මුදල් පසුම්බියට බලපාන්නේ. මෙහෙම වුණොත් මේ වෙනකොට ඔයාගේ ආහාර ද්‍රව්‍ය වලට ගෙදර බජට් එක රුපියල් 30000ක් විතර කියලා හිතන්න. මේ තත්වයක් ආවොත් මේ බජට් එක 35000ක් 40000ක් සමහරක් විට 60000ක් ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන්. අන්න එහෙමයි මේක ඔයාගේ මුදල් පසුම්බියට බලපාන්නේ. ඒ විදිහට තමයි ක්ලයිමේට් රිස්ක් එක කාලගුණික අවදානම ෆයිනෑන්ෂල් රිස්ක් එකක් බවට පත් වෙන්නේ. අපි දැන් සලකා බලමු මේ සූදානම් වෙන්න ඕනේ කොහොමද කියලා. ඔයා ඉස්සෙල්ලම කරන්න ඕනේ දේ තමයි ඔයාගේ ගෙදර පර්සනල් බජට් එක, හවුස් හෝල්ඩ් බජට් එක රිවිව් කරන්න ඕනේ. අපේ වීඩියෝ බලන ඔයගොල්ලෝ මං හිතනවා දැන් බජට් එකක් මේන්ටේන් කරනවා ඇති කියලා. එහෙමනම් පසුගිය මාස කීපෙකම වාගේ බජට් එක පොඩ්ඩක් දැන් ආයේ විමසලා බලන්න. ඒකේ හඳුනා ගන්න ඕනේ ඔයා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වලට කොච්චර මුදලක් යනවද කියලා. ඊට අමතරව වෙනත් වියදම් සමහරක් වෙලාවට අත්‍යවශ්‍ය නොවන වියදම් තියෙන්න පුළුවන්, කපලා දාන්න පුළුවන් වියදම් තියෙන්න පුළුවන්. අපි හැමදාම කතා කරනවා වගේ ඒ වියදම් මොනවද කියලා හඳුනා ගන්න එක ඔයා අංක එකට කරන්න ඕනේ. ඊළඟ මාසයේ ෆුඩ් බජට් එකට මිල වැඩි වුණොත් ඒකට සූදානම් වෙන්න ඔයාගේ ප්‍රමාණවත් පරිදි මුදලක් තියෙනවද කියන එක තමයි මේ බලන එකේ තේරුම වෙන්නේ. ඒ නිසා අනවශ්‍ය වියදම් ටික ටික අඩු කරගෙන අත්‍යවශ්‍ය අපට ආහාර නැතුව ජීවත් වෙන්න විදියක් නැහැ. ඒ නිසා අත්‍යවශ්‍ය වියදම් වලට පොඩ්ඩක් බජට් එක වැඩි කරගන්න සූදානම් වෙන්න. කවුරු හරි එක්කෙනෙකුට මේ දැනට අත්‍යවශ්‍ය වියදම් වලට වියදම් කරන ප්‍රමාණය අපි ඒ වෙන් කරපු විදියට ප්‍රමාණවත් වෙන්නේ නැත්නම් ඔයාට පුළුවන් අපි යෝජනා කරපු ස්ට්‍රැටජි එකක් තියෙනවා. CEO ස්ට්‍රැටජි එක. ඒක ෆලෝ කරන්න පුළුවන්. ඒක හරි සරල දෙයක්. C කියන්නේ control cost, E කියන්නේ earn more, O කියන්නේ optimize your resources. CEO ස්ට්‍රැටජි එක ෆලෝ කරොත් ඔයාට අර දැනට තියෙන වියදමට මදි ප්‍රමාණයට සාර්ථකව මුහුණ දෙන්න හැකියාව ලැබෙනවා. අවශ්‍ය කාරණය අපි කතා කරලා තියෙනවා වගේ ඉමර්ජන්සි ෆන්ඩ් එකක් හදාගන්න ඕනේ. ඉමර්ජන්සි ෆන්ඩ් එකක් අඩුම තරමින් ඔයාගේ මාසික වියදමෙන් මාස 3කවත් වියදමක් ඔයාගේ හදිසියකට ගන්න වෙනම ගිණුමක තියලා තියන්න ඕනේ. වඩාත්ම සුදුසු වන්නේ මාස 6ක්. නමුත් මාස 6ක් බැරි නම් අඩුම තරමින් මාස 3කවත් වියදම් වලට සරිලන ප්‍රමාණයක් වෙනම ගිණුමක හදිසියට ගන්න තියන්න ඕනේ. මේක කවදාකවත් අවදානම් සහගත ආයෝජනවල දාන්න නැතුව සුරක්ෂිතව ඕන වෙලාවක ගන්න පුළුවන් විදියට මේ මුදල වෙන් කරලා තියන්න ඕනේ. ඔයාට හදිසි අවස්ථා අරමුදලක් හදාගන්න කාරණේ විස්තරාත්මකව සාකච්ඡා කරපු වීඩියෝවක් අපි මේ වෙනකොටත් කරලා තියෙනවා. තවත් වැදගත්ම කරුණක් තමයි මේ වගේ ආහාර අර්බුදයකට යන්න පුළුවන් වෙලාවක ඔයා කරන්න ඕනේ අත්‍යවශ්‍ය දෙයක් තමයි හෝම් ගාඩන් එකක් පටන් ගන්න එක.
මේක සමහරක් වෙලාවට ඔයාට මේක රාජකාරී බහුල ජීවිතේ මේක කරන්න අපහසුයි කියලා හිතන්න පුළුවන්. නමුත් අපි හැමදාම කියනා වගේ තමන් හිතනවා නම් පුළුවන් කියලා කරන්න පුළුවන්. තමන් බැහැ කියලා හිතුවොත් බෑ. ඇයි? තමන් විශ්වාස කරන දේ තමයි තමන්ට කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාටත් පුළුවන් ඔයාගේ ලොකු වත්තක් තියෙනවා නම් ලොකු ඉඩමක් තියෙනවා නම් අවශ්‍ය එළවලු ටික, බණ්ඩක්ක ටික, මෑකරල් ටික, මිරිස් ටික, පලා වර්ග සියල්ලම ඔයාට ගෙදරින් හදා ගන්න පුළුවන්. කාට හරි එහෙම ප්‍රමාණවත් ඉඩමක් නැහැ කියලා අධෛර්යමත් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. පොඩි ඉඩක තිබ්බත් එක්කෝ බෑග් එක එහෙමත් නැත්නම් මල් පෝච්චියක වගේ තැනක මිරිස් ටිකක්, මාළු මිරිස් ටිකක් මේ වගේ දේවල් හදා ගන්න පුළුවන්. මේකේ තවත් වැදගත්කමක් තමයි අපට කෘෂි රසායන වලින් තොර ආහාර ද්‍රව්‍ය අපටම ගෙදර සපයා ගන්න පුළුවන්. අපට ගෙදර කුස්සියේ ඉවත් කරන විවිධ දේවල් පාවිච්චි කරන්න පුළුවන් කොම්පෝස්ට් විදිහට. අමතරව මේ ගාඩන් එක කරන එකට වගේ ගෙදර දරුවා සම්බන්ධ කරලා. එතකොට ඒගොල්ලෝ දන්නවා මේක වටිනකම මොකක්ද කියලා. එතකොට ඒගොල්ලොත් ඔයාට උදව් කරගත්තට පස්සේ ඔයාට මේක හරිම විනෝදෙන් කරන්න පුළුවන් කාර්යයක් බවට පත් වෙනවා. එලිනෝ තත්වයකදී විදුලි බිල බොහෝ දුරට ඉහළ යන්න පුළුවන්. එක හේතුවක් තමයි විදුලි ඒකකයක මිල ඉහළ යන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම වැස්ස අඩු වෙනකොට ජල විදුලි බලාගාරවල උත්පාදනය කරන විදුලිය අඩු වෙයි. එතකොට අපට ඩීසල් වැනි තාප විදුලි බලාගාර වලින් උපදවන විදුලි නිෂ්පාදනය කරන්න වෙයි. එතකොට ඒක පිරිවැය වැඩි වෙන නිසා විදුලි ඒකකයක පිරිවැය වැඩි වෙනවා. ඊට අමතරව අපට උෂ්ණත්වය වැඩි වෙන විට වායු සමීකරණ යන්ත්‍ර පාවිච්චි ඉහළ යන්න පුළුවන්, ෆෑන් පාවිච්චි ඉහළ යන්න පුළුවන්. මේ හේතුව නිසා පාවිච්චි කරන විදුලි ඒකක ප්‍රමාණයත් වැඩි වෙනවා. මේ බලපෑම් දෙකෙන්ම සැලකිය යුතු වැඩිවීමක් වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. වතුර බිලත් වැඩි වෙන්න පුළුවන්. බැරි වෙලා හරි ගෙදර වතුර ලීක් එකක් තිබ්බොත් ඒවත් පිළිසකර කරගන්න. විදුලි බිලයි වතුර බිලයිත් වැඩි වෙන්න ප්‍රවණතාවයක් තියෙනවා මේ අර්බුදයත් එක්කලා. ඔයාගේ ඒකත් ඔයාගේ ගෙදර බජට් එකට බලපෑමක් එන්න පුළුවන් නිසා ඒ දෙක ගැනත් වැඩි අවධානයක් යොමු කරන්න. අනිත් කාරණය තමයි අපි මේ ටික හරියට කළමනාකරණය කරගත්තේ නැත්නම් අපේ ජීවන වියදම වැඩි වෙනවා. අපි ආදායම වැඩි කරගන්න බැරි වුණොත් අපට අනිවාර්යයෙන්ම ණය ගන්න සිද්ධ වෙනවා. ගොඩක් කට්ටිය ක්‍රෙඩිට් කාඩ් වල හිර වෙන්න බොහෝ දුරට ප්‍රවණතාවයක් තියෙනවා. මොකද ක්‍රෙඩිට් කාඩ් එක ඕන තරම් බඩු ගන්න පුළුවන්. ඒක අවමශේෂය ගෙවුවට පස්සේ ක්‍රෙඩිට් කාඩ් එක ඇක්ටිව් වෙනවා. ඒ වගේ තත්වයකදී ඔයා ඉතාමත්ම බරපතල ආර්ථික අර්බුදයකට මුහුණ දෙන්න වෙන්න පුළුවන්. ඒ නිසා මේ තියෙන අර්බුදය දැම්ම ලැහැත්ති වෙලා මුහුණ දෙන්න. එහෙම නැත්නම් මේක දිගු කාලීනව ණය බරින් පීඩා විඳින තත්යකට පත් වෙන්න පුළුවන්. ඒ නිසා මම ඔයාලට කියන්නේ මුදල් කළමනාකරණය කරගන්න ඔයාගේ ඒකෙන් ණය බරට කොයිම වෙලාවකවත් තමන්ගේ තරමට තමන්ගේ ආදායමේ තරමට විතරක්ම වියදම් කරන්න සූදානම් වෙන්න. ඔයා ගොවියෙක් වෙන්න පුළුවන්. ඔයා සුළු ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන්. ඔයාටත් මේකේ බලපෑමක් තියෙනවා. මේ ආර්ථික තත්ත්වයක් එක්කලා ගොඩක් වෙලාවට ඔයාගේ සේල්ස්, ඔයාගේ විකුණුම් සැලකිය යුතු මට්ටමකින් අඩු වෙන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඔයාගේ අමුද්‍රව්‍ය වල වගේ යෙදවුම් වල පිරිවැයත් සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔයාට ඒ ආර්ථික අර්බුදයට මුහුණ දෙන්න හැකියාවක් තියනවද කියන එක ගැන කල්පනාකාරී වෙන්න ඕනේ. ඔයා අවුරුද්දකටවත් ඔයාගේ මුදල් එන්න පුළුවන්ද? මුදල් කොච්චරක් ඔයාගෙන් යන්න පුළුවන්ද කියන ෆෝකාස්ට් එක කරන්න ඕනේ. පුරකථනයක් කරන්න ඕනේ. ඒ අනුව ඔයාගේ ව්‍යාපාරය සැලසුම් කරගන්න වෙනවා. එහෙම නැත්නම් ව්‍යාපාරික ඔබත් අපේ පාරිභෝගිකයන් සමත් මේ එලිනෝ තත්ත්වය නිසා බොහෝ දුරට අමාරු වැටෙන්න පුළුවන්. අපි ඔබ මේ දැනුවත් කරන්නෙම ඔබට පෙර සූදානමක් වෙන්න අවශ්‍ය වෙන නිසා. මතක තියාගන්න. එලිනෝ අපට කන්ට්‍රෝල් කරන්න බෑ. වැස්ස අඩු වුණොත් වැස්ස දෙන්න බෑ. උෂ්ණත්වය පාලනය කරන්න අපට බෑ. මාකට් ප්‍රයිසස් සම්පූර්ණයෙන්ම කන්ට්‍රෝල් කරන්න අපට බෑ. නමුත් අපට කරන්න පුළුවන් කාරණයක් තියෙනවා. අපට අපේ බජට් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. අපේ ආදායමෙන් කොටසක් ඉතුරු කරන්න පුළුවන්. ෆුඩ් වේස්ට් එක අඩු කරන්න පුළුවන්. හෝම් ගාඩන් එකක් පටන් ගන්න පුළුවන්. ජලය සංරක්ෂණය කරන්න පුළුවන්. අනවශ්‍ය ණය ගැනීම අඩු කරන්න පුළුවන්. අපේ මුදල් අපට පරිස්සම් කරගන්න පුළුවන්. අපේ කෑෂ් ෆ්ලෝ එක ප්‍රොටෙක්ට් කරගන්න පුළුවන්. එහෙමනම් එල් නිනෝ වලට බය වෙන්න එපා. දැම්මම සූදානම් වෙන්න.
ෆුඩ් සිකියුරිටි, වෝටර් සිකියුරිටි, ෆයිනෑන්ෂියල් සිකියුරිටි ගැන ඔයාගේ දැඩි අවධානය යොමු කරන්න. ඉතින් මෙවැනි වැදගත් වීඩියෝකින් අපි නැවතත් හමු වෙමු.